ඕකේ මම හිතනවා ඔයාටත් මේ ගැටලුව කවදා හරි එන්න පුළුවන් නැත්නම් ඔයාටත් මේ වෙද්දි මේ ගැටලුව ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඔයා ගාව සාමාන්‍යයෙන් ඔයාගේ ගෙදර ස්මාර්ට් ටීවී එකක් වගේ තියෙනවා නම් අලුතෙන් එන ස්මාර්ට් ටීවී ගැන මම ගොඩක් වෙලාවට කියන්නේ මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ මේකේ ඔඩියෝ අවුට්පුට් එකක් අපිට බලා ගන්න බෑ. ඒ කියන්නේ ඔඩියෝ අවුට්පුට් විදිහට අපි සාමාන්‍යයෙන් හිතන 3.0 ජැක් එකක් හරි නැත්නම් අපිට AUX එකක් විදිහට අවුට්පුට් එකක් හරි අපිට මේ අලුතෙන් එන ස්මාර්ට් TVs වල හෝ අනිත් TV වල මම කොහොමද දන්නේ මම මේ දන්නේ Samsung 43 inch එකක් මේක ස්මාර්ට් TV එකක් මේ Samsung series එකේ එකකවත් තිබුණ නෑ මේ ඔප්ෂන් එක. ඒ කියන්නේ ඔඩියෝ අවුට්පුට් එකක් අපිට බලා ගන්න බෑ. ඒකට තියෙන්නේ මේගොල්ලෝ දීලා තියෙන්නේ ඩිජිටල් ඕඩියෝ ඔප්ටිකල්. ඒ කියන්නේ ඕඩියෝ අවුට්පුට් එකකට දීලා තියෙන්නේ ඩිජිටල් ඕඩියෝ අවුට්පුට් එකක් විතරයි. අනිත් ඔක්කොම අපිට තියෙන්නේ ඕඩියෝ ඉන්. මේ තියෙන ඔක්කොම ඕඩියෝ ඉන් වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ HDMI output උත් එහෙමයි. මේකට අපි කියන්නේ අපිට මේක ඕන වෙන්නේ අපේ මේ TV එකකින් අපිට සාමාන්‍ය සබ් එකකට වගේ කනෙක්ට් කරගන්න අවශ්‍ය නම් TV එකේ තියෙන ඕඩියෝ එක අපිට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. ඒකට මම අද ඔයාලට අරන් ආපු ඔප්ෂන් එක තමයි දැන් මේ ඔයාලා ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේ ඩිජිටල් ඔඩියෝ අවුට්පුට් කියන්නේ මොකද්ද? ඒකේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ලංකාවේ එක යූස් වෙනවා මම දැකලා නැහැ. කියන්නේ ගන්නත් අඩුයි. හරි. ඔයාලටත් ඒ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා නම් තින්නේ. මම කියන්නේ මේ 3.0 ජැක් එකක් නැත්තම්. ඒ කියන්නේ ඔයාලට කිසිම ඔඩියෝ අවුට්පුට් එකක් නැත්තම් ඔක්කොම ඉන්නන් තින්නේ කෙලිම දීලා තින්නේ ඩිජිටල් කන්වර්ටර් එකක් නම් දීලා තිනවා ඔයාලට අවුට්පුට් විදියට ඔඩියෝ. ඔයාලට මෙන්න මේ වගේ කන්වර්ටර් එකක් යූස් කරන්න වෙනවා ඩිජිටල් ටු ඇනලොග් ඔඩියෝ කන්වර්ටර් එකක්. හරිද? මේකේ ඔයාලට මෙන්න මේ පැත්ත තමයි ප්ලග් කරගන්න පුළුවන්. මේ දෙපැත්තම එකම කේබල් එක තියෙන්නේ. එක පැත්තක් ඔයාලා ප්ලග් කරගන්න ඕන ටීවී එකේ ඩිජිටල් ඔඩියෝ අවුට්පුට් එකට. ඊට පස්සේ ඔයාලට මෙතනින් පවර් එකක් දෙන්න වෙනවා. පවර් පැක් එකකින් හරි ඔයාලට මේක ගන්නකොට කේබල් එකක් හම්බ වෙනවා. ඒක මම ගත්තේ නැහැ මෙතන. ඒකත් ඔයාලට මෙතනට ප්ලග් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට කරන්ට් එක දීලා ඔයාලට මෙතනින් තියෙන්නේ ඔයාලට කේබල් එකක් ගන්න ඕන. ඔයා දන්නවා AUX කේබල් එකේ තියෙන පැත්තම රෙඩ් වයිට් තියෙන්නේ. ඒ දෙකම එක පැත්තේ තියෙන. ඒ කියන්නේ දෙපැත්තෙම රෙඩ් වයිට් තියෙන කේබල් දෙකක් අරගෙන ඔයාලට එක පැත්තක් මේකට ප්ලග් කරගන්නවා. අනිත් පැත්ත වගේ සබ් එකේ AUX අවුට්පුට් පැත්තට ප්ලග් කරගෙන සබ් එකේ AUX අවුට් දුන්නාන් පස්සේ ඔයාලට මේකෙන් ඔයාගේ TV එකේ තියෙන සවුන්ඩ් එක ඔයාගේ සබ් වූෆර් එකකින් හරි ඕන දෙයකින් ඔයාලට අවුට් කරගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕන මේක සාමාන්‍යයෙන් රුපියල් 2000ක් 1500ක් වගේ එක වැලියු වලට යනවා. මම හිතන්නේ මේකේ බ්‍රෑන්ඩ් උත් එක බ්‍රෑන්ඩ් වලින් ගොඩක් තියෙනවා. මම ඔයාලට දෙයක් කියන්න ඕන මේක අරන් ඔයා කන්වර්ට් කරාම ඔයාට ඔයාගේ සබ් එකෙන් එන කියන්නේ ඔයා සාමාන්‍යයෙන් බ්ලූටූත් වලින් සබ් එකෙන් අහන සවුන්ඩ් එකම ඔයාට මේකෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මාත් ඒක යූස් කරාන් පස්සේ තමයි තේරුනේ. ඒ කියන්නේ ඔයාට දැන් මේකෙන් කන්වර්ට් කරගෙන එන සවුන්ඩ් එක එච්චර අරකින් බ්ලූටූත් වගේ කරලා අපි ගන්න සබ් එකේ ක්වොලිටි එක තරම් නැහැ. ගොඩක් ක්වොලිටි ඩ්‍රොප් වීමක් වෙනවා. يعني ලොකුවට නෑ සාමාන්‍යවට යූස් කරන්න පුළුවන් හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. මම කියන්නේ සාමාන්‍ය සබ් එකේ නෝමල් තියෙන සවුන්ඩ් එකම අපිට මේ කන්වර්ට් එක හරහා ගන්න අමාරුයි. ඒකත් මම ඔයාලට අනිවාර්යෙන් කියන්න ඕනේ. මම හිතනවා මේ වීඩියෝ වලට වැදගත් වෙයි කියලා. ඔයාලට සාමාන්‍ය මේ වගේ දේවල් යූස් කරන්න පුළුවන්. ඔයාගේ ටීවී එකේ එන සවුන්ඩ් එක ගොඩක් මදි නම් ඒ වගේ දෙයකට සබ් එකෙන් ගොඩක් ලොකු ලවුඩ් සවුන්ඩ් එකක් ගන්න පුළුවන්. ඒ වගේම නිකන් මේකේ සවුන්ඩ් ක්වොලිටි එක පිළිබඳව ගොඩක් බලාපොරොත්තු වීමක් නම් ගන්න බෑ.